මෙන්න මේ වාගේ ට්‍රැක්ටර් එකකින් හෝ ඉස්සර නම් සත්තුන්ගෙන් හාලා ඉවරලා මඩ කරනවා. මඩ කරන ලද මේම ලියද්ද ඊට පස්සේ තමයි පෝරු ගාලා ඉවරලා වපුරන්නේ. ඒ අනුව දැන් මේ ලියද්ද වතුර ටික ඉස්සෙල්ලාම බස්සලා ඇලමං කපමක් සිදු කරනවා. ඒ ඇලමං කැපීම තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඇලමං කපලා මේ ආකාරයෙන් මාක් කරගන්නවා. මාක් කරගෙන අපි ඇලමං කැපීමේ තේරුම තමයි වතුර බැස්ම හොනින් නිසි ආකාරව බස්සා ගැනීමට තමයි මේක කරන්නේ. මේ දැන් මේ වතුර රැඳිලා තියෙන තැන්වල වතුර එනවා කියලා හිතන තැන් වලින් වතුර බස්සවා ගන්න ඇලක් කපන එක තමයි කරන්නේ. මේකට කියන්නේ ඇලමං කැපීම. මේ ආකාරයට මාක් කරලා ඉවරලා ඇලමං කපාගෙන එනවා. ඊට පස්සේ මේක දෙපැත්තට පෝරු ගන්න ඕනේ. පෝරුව කියලා එකක් තියෙනවා. ඒකෙන් පෝරු ගාලා ඉවරලා තමයි වී පැල කරන ලද වී වපුරන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේ මූලික අධීරයේ දැන් ඇලමං කැපීම තමයි මේ කරන්නේ.